ආයුබෝවන් ඔයාලා හැමෝටම. අපි අද බලමු කොහොමද දෙල් මාළුවක් හදාගන්නේ කියලා. අද මගේ කටහඬ නම් ටිකක් වෙනස්. මම ටිකක් අසනීපෙන් ඉන්න නිසා. අපි බලමුකෝ කොහොමද මේ දෙල් ගෙඩිය අපි හදාගන්නේ කියලා අද. ඉතින් මෙතන මං කිලෝ එකකට වැඩි ලොකු දෙල් ගෙඩියක් තමයි අරන් තියෙන්නේ. මං ඊට පස්සේ ඒක හොඳට සුද්ධ කරගන්නවා. පොතු ටික හොඳට සුද්ධ කරගෙන දෙල් ගෙඩිය කෑලි වලට කපා ගන්නවා. මේ දෙල් පොතුත් ඔයාලට පුළුවන් ගොඩක් වගේ එකතු වෙනවා නම් හාල් මැස්ස ටිකක් දාලා තෙලට එහෙම හදාගන්න. එහෙමත් හරිම රසයි දෙල් පොතු ව්‍යංජනයත්. මං අද නම් දෙල් පොතු ටික ඒ වුණාට අයින් කරනවා. ඊට පස්සේ දෙල් ගෙඩිය සෝදලා අරන් අපි මේක පොඩි කෑලි වලට කපා ගමු. මම දැකලා තියෙනවා එක එක පළාත්වල දෙල් කපන්නේ එක එක ප්‍රමාණවලට. මම දැකලා තියෙනවා ගෙඩිය කෑලි 8කට කපලා වෙලා තියෙනවා. සමහර පැතිවල එහෙමත් ගොඩක් ප්‍රමාණවලින් උයද්දී ඇත්තටම රසවත්. මේ ගෙදරට අපිට කන්න වගේ හදද්දී අපි මේ වගේ පොඩි කෑලි වලට කපා ගන්න එක තමයි සුදුසු. එතකොට දෙල් මැල්ලුමක් වගේ හදනවා නම් අපිට පුළුවන් මීටත් වඩා පොඩියට කපා ගන්න. ඊට පස්සේ මම බීලුණු ගෙඩි භාගයක් අමු මිරිස් කරල් 3ක් විතර දානවා. මොකද මම වෙන සැරමුකුත් දාන්නේ නැහැ. ඊට පස්සේ රම්පේ ටිකක් මේ මම කරපිංච තමයි අතින් පොඩ්ඩක් කඩලා දාන්නේ. එතකොට සුවඳයි රසයි දෙක හොඳට තියෙන නිසා. සුදු ලුණුත් පොඩි බිකි වලින් සුදු ලුණු බිකි 3ක් විතර මම මේ කපලා දාගත්තේ. ඊට පස්සේ මම ඒකට 3-5 වලින් දානවා තේ හැන්දක විතර අමු 3-5, කහ ටිකක්, උළුහාල්, කුරුඳු පොතු, එතකොට මේ ලුණු ඒ ටික එකතු කරලා මම මේ ඒකට එකතු කරගන්නේ දිය කිරි ටිකක්. ඉතින් මම මේ දිය කිරි ටිකක් දාලා හොඳින් ඒ ටික මිශ්‍ර කරගන්නවා කෑලිත් එක්ක. එතකොට හොඳට ව්‍යංජනේ පුරාම 3-5 එකතු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි හොඳට ආවක කලවම් කරගන්න ඕනේ ලිපේ තියන කලින්. ඉතින් මම ඊට පස්සේ ඒක ලිපෙන් තියලා පියනකින් වහලා හිමින් උයා ගන්නවා මේ විනාඩි 5කට විතර පස්සේ. ඊට පස්සේ මම ආයෙත් ඒක හැඳි ගාලා පියනකින් වහලා තව ටිකක් විනාඩි 10ක් විතර ඉදෙන්න අරිනවා. දැන් නම් මේ දෙල් එක ඉක්මනට තැම්බෙන දෙල් ගෙඩියක්. ඒ නිසා දෙල් හොඳට තැම්බිලා තියෙන්නේ. මම ඒ වෙලාවේ මේකට ඇඩ් කරනවා මිටි කිරි ටිකත් ඇඩ් කරලා මම ඒක දැන් පියන වහන්නේ නැහැ. පියන ඇරලා හිමින් උයා ගන්නවා. එතකොට දැන් මේ දෙල් කෑල්ල ටිකක් විතර යාන්තම් හොදිවල දිය වෙන ගානට එනකොට මම මේක ලිපෙන් බා ගන්නවා. එතකොට ඇත්තටම ව්‍යංජනේ ගොඩක් උකුයි. ඒ වෙලාවේ මම ඒක ලිපෙන් බාගෙන මම ඊට පස්සේ තෙම්පරාදුවක් දා ගන්නවා ඒකට. තෙම්පරාදුවක් දැම්මම හරිම රහයි. මම ඒකට අරන් තියෙන්නේ අබ. එතකොට මේ දාන්නේ සුදු ලුණු. එතකොට රතු මිරිස් කරල්, වියලි මිරිස් කරල් කිහිපයක් කඩලා දාගෙන ඒ ටික බැදෙනකොට මම ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා රම්පේ කරපිංචත් එක්ක. ඊට පස්සේ බොහොම අඩු ගින්දරේ මම මේක පොඩ්ඩක් බැදෙන්න අරිනවා. ටික සුදු ලුණු ටිකක් දැන් ඔයාලට පේනවා ඉතින් golden brown වගේ වෙලා තියෙනවා. මේ ලුණු වල පාට ගොඩක් කළු පාටට වෙනස් වෙන්නේ නැහැ. ඒ ලුණු වල හැටි. හැබැයි ලුණු ටිකත් හොඳට ක්‍රිස්පි වෙන්න බැදලා තියෙන්නේ. ඒ වෙලාවේ මම ඒ තෙම්පරාදුව මං උයාගත්තු අර දෙල් එකට දාලා හොඳට කලවම් කරගන්නවා කෑලිත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න. දැන් අපේ දෙල් ව්‍යංජනය ඇත්තටම ලෑස්ති. මේකට අගුණකොළ එතකොට කරවල බැදුමක් වගේ හොඳට ගැලපෙනවා. මම අද කරවලත් එක්ක ගොටුකොළ තමයි හදන්නේ. අගුණකොළ නැති නිසා. ඉතින් ඔයාලත් මේක රසයිද කියලා හදලා බලලා මටත් කියන්න. බොහොම ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්.